Python කියන්නේ මම හිතන්නේ හොඳ සිලෙක්ෂන් එකක් A level ICT වලට සිලබස් එකට දාපු. මාර හොඳ සිලෙක්ෂන් එකක්. අද කාලේ ළමයෙකුට ඉගෙන ගන්න හොඳ ලැන්ග්වේජ් එකක් කියලා මං හිතනවා. දැන් ලෝකේ හොඳම ටීචින් ලැන්ග්වේජ් එක C. අද කාලේ කෙනෙකුට ඒක උගන්වන්න අමාරුයි. A level පන්තියේදී. ආසම එකක් තියෙනවනේ සර්. කැම්පස් එකට ගියාම නම් C ඉගෙන ගන්න එක තමයි හොඳම දේ. ඒකේ මේ වගේ නිකන්. දැන් මං ගාව තියෙනවා කියන්නකො වාහන දෙකක්. මැනුවල් ට්‍රාන්ස්මිෂන් එකකුයි ඔටෝ ට්‍රාන්ස්මිෂන් එකකුයි. පැහැදිලිද? දැන් මං කවදා හරි දුවට ඩ්‍රයිවිං උගන්වන්න වෙන්නේ ඔටෝ එකේ තමයි මුලින්ම. ආස නැත්තම් වැඩිය උඩ ඩ්‍රයිවිං උත් එපා නැසමට මැනුවල් වල මැනුවල් උගන්වන්න නැති. අපේ කාලේ අපි ආසයිනේ මැනුවල් පදින්න. අපි ගාසෙන් ට්‍රැක්ටර් එකක් හරි පදින්න. පැහැදිලිද? මැසි ෆර්ගියුසන් ට්‍රැක්ටරේ පදිනවනේ. ඒක රිවර්ස් කරනවනේ අර මේ ටේලර් එක දාගෙන. ඒව කරන්න ආසයිනේ. දැන් අදත් එහෙම ආස කොල්ලෝ ඉන්නවනේ. ඌ එතකොට රළු වාහනේ බදලා ඒකේ තියෙන ඔක්කොම ෆීචර්ස් ටික ඉගෙන ගන්නවනේ. ආන් ඒ වගේ තමයි C ලැන්ග්වේජ් එක. අර ඔටෝ ට්‍රාන්ස්මිෂන් නිකන් ෆුල් සොෆිස්ටිකේටඩ් වාහනයක් තමයි අරක දැන් තාත්තෙකුට පුතෙකුයි දුවෙකුයි ඉන්නවනම් දුවට ඩ්‍රයිවිං උගන්වනවා සමහරවිට අර ඔය විට්ස් එකක් වගේ කාර් එක. ඒක ඉතින් D එකට දාපුවම යනවා. බ්‍රේක් පෙඩල් එකට කකුල තිබ්බම බ්‍රේක් වෙනවා. තේරෙනවද? වමට කපපුවම වමට හැරෙනවා, දකුණට කපපුවම දකුණට හැරෙනවා. මේක තමයි පුතේ හෑන්ඩ් බ්‍රේක් එක. අදිසි යනවා නම් බ්‍රේක් එක පාගම යන්න ඕන නම් මේක උඩ ගියර් දාන්න. දැන් මුකුත් දන්නේ නැහැ. ඔය ගියේ. එහෙම ටික දවසකට කෙල්ල කොහොම හරි ඩ්‍රයිව් කරනවා. නේද? කොල්ලට එහෙම කියලා දීලා බෑනේ. ඌට උගන්වන්න ඕනේ මැනුවල් ට්‍රාන්ස්මිෂන්. පැහැදිලිද? ඌට අර නිකන් බොහොම බේසික් කාර් එකක උගන්වනවා ඩ්‍රයිවිං මේ වගේ එක. ඉතින් අර ෆොක්සගන් එක වගේ. අන්න ක්ලච් බැලන්ස් කරලා යන්නේ කොහොමද? පල්ලම බස්ස ගන්න කොහොමද? බ්‍රේක් ගහගන්නේ කොහොමද? බදිසීම ගන්න තරුණුත් හදාගන්නේ කොහොමද? ඔටෝමොබයිල් රෝදයක් මාරු කරන ඔක්කොම කියලා දෙනවා. අන්න ඒ වගේ තමයි C. C ලැන්ග්වේජ් එකකින් ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගත්තොත් ඕන ලැන්ග්වේජ් එක පුළුවන්. ඔය C ලැන්ග්වේජ් එකේ තියෙන ඔය low level features එහෙම low level languages වල තියෙන features එහෙම. ඒ කියන්නේ දැන් C language එකේ pointers කියලා જાතියක් තියෙනවා. pointers. C language එකේ තියෙන pointers. pointers කියලා කියන්නේ memory address එක. දැන් අපිට පුළුවන් C වලින් RAM එකේ මොකක් හරි memory address එකක් දීලා එතන ගිහින් මොනවා හරි ලියන්න. ඔය virus එහෙම develop කරනවා එහෙම වැඩ කරනවා C වලින්. දැන් අපිට Python වලින් අපිට variable එකක් හදනකොට අපිට memory address access කරන්න බෑ. OS එක තමයි ඉඩ තියෙන තරක් හොයලා ගිහිල්ලා variable එක හදන්නේ RAM එක ඇතුලේ. main memory එකේ. අපිට අහවල් memory address එකේ ගිහිල්ලා මේ දත්තේ ගබඩා කරන්න කියලා memory address දෙන්න අයිතියක් නැහැ. C වල පුළුවන් ඒ වගේ scene ඔක්කොම. අර auto transmission එකේ D එකට දාපුවාම ඌ decide කරන gear එකේ යනවා. manual transmission එකේ අපිට ඕන gear එකේ ගිය හැකිනේ. අපිට pick up කරන්න ඕන නම් third එකට දාලා second එකට දාලා pick up කරගෙන RPM වැඩි කරලා පැද්ද හැකි. පල්ලමේ gear control කරගත්තේ අපිට මාර control. අන්න ඒ වගේ. ඒතර වැඩෙකුට C වගේ language එකක් නියමයි. පැහැදිලිද? හැබැයි A level පන්තියක beginning මේ beginners ලට Python නියමයි. concept එක දෙක. Python කියන්නේ අමාරුයි කියලා මේ කීවට Python කියන්නේ තියෙන ලේසිම language එක කියලා මතක තියාගන්න මේ ඉගෙන ගන්න.